2026 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. මේ ලෝ වැඩිම වාණිජ්‍ය වටිනාකමක් ඇති ලීග් තරඟාවලියයි. මේ සඳහා ක්‍රීඩකයින් තෝරා ගනිද්දී ඔවුන්ගේ දක්ෂතාවයට පමණක් මුල් තැන් දෙනවා. ඒ කියන්නේ මේ තරඟාවලිය ක්‍රීඩා කරන්න ලැබෙන්නේ දක්ෂයින්ට පමණයි. මෙවර තරඟාවලියට ශ්‍රී ලංකාවෙන්ද දක්ෂයින් කීප දෙනෙක් තෝරාගෙන තිබුණා. පැතුම් නිස්සංක දසුන්ශාන කමිදු මෙන්ඩිස් සහ ඒෂාන් මාලිංග ඒ අතර සිටිනවා. ලංකාවෙන් සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් වැඩිම අවධානයක් අරගෙන ඉන්නේ පැතුම් නිස්සංක. ඒ ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කොඳු නාට්‍ය නිසාමයි. පැතුම් නිස්සංක මෙවර IPL තරඟාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරනවා. විශේෂම දේ තමයි දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට පැතුම් නිස්සංකට විශාල වගකීමක් පවරා තිබීම. KL රාහුල් සමගින් ශක්තිමත් ආරම්භයක් ගොඩනැගීමට පැතුම්ට හැකියාව තිබෙන බව දිල්ලි කණ්ඩායම විශ්වාස කරනවා. පැතුම්ව ආරම්භක පිතිකරුවෙක් ලෙස යොදා ගැනීම ගැන දිල්ලි කණ්ඩායම මෙහෙම දෙයක් කියලා තිබුණා. අපි කණ්ඩායමට ක්‍රීඩකයන් මිලදී ගනිද්දී ආරම්භක පිතිකරුවන් විදියට සලකා බැලුවේ සීමිත නම් කිහිපයක් පමණයි. ඒට ලොකුම හේතුව මේ වන විටත් අනෙක් කණ්ඩායම් නිත්‍ය ආකාරයෙන් පිතිකරුවන් මිලදීගෙන සිටින නිසායි. අපිට ගොඩක් විකල්ප තිබුණේ නැහැ. සීමිත විකල්ප කිහිපයක් අතරින් අපි තෝරාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන නිශ්ශංකව. KL රාහුල් සමග අපේ ආරම්භක පිතිකරුවෙක් විදියට බෙන් ඩකට් අපි සූදානම් කරලා තිබුණා. බෙන් පේල් වුණොත් අපි නිශ්ශංකව රීප්ලේස් කරන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. නමුත් බෙන් ඩකට් අපිට නිල වශයෙන් දැනුම් දීලා තිබුණා ඔහුට මෙවර කණ්ඩායම සමග සහභාගී වෙන්න නොහැකි වෙනවා කියලා. මේ වෙනකොට ඔහුගේ ස්ථානයට අපි ක්‍රීඩකයෙක් ගැන සොයමින් පවතිනවා. මේ නිසා මුල් තරඟ කිහිපේ අපි නිශ්ශංකට ලොකු වගකීමක් බාර දීලා තිබෙනවා. අපි හිතනවා ඔහුට ඒ කරන්න පුළුවන්. අපි දැකලා තියෙනවා අසීරුම අවස්ථාවල පවා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ බර තනිව ඇදපු විදිය. ඒ දිල්ලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පැතුම් ගැන කියෝ කතාවයි. පැතුම්ගේ ආගමනයත් සමග මෙවර IPL ගොඩක් රසවත් එකක් වෙයි කියලා රෝහිත් ශර්මා ඊයේ මාධ්‍යයට පවසලා තිබුණා. ඒ එරට ප්‍රේක්ෂකයන් ගෙනුත් නිශ්ශංකට ලැබෙන පිළිගැනීම නිසායි. ඉන්දිය ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂ බෝග්ලේ පැතුම් නිශ්ශංක ගැන අනාවැකියක් පළ කරමින් සඳහන් කර සිටියේ RCB සමග පැවැත්වෙන දිල්ලි කැපිටල්ස් තරගයේ Taman නිසකවම නරඹන බවයි. IPL පිටියේ චමත්කාර සීතල ගැටුමක් ගැන ඔහු ඉඟි කර තිබුණා. දිල්ලි කැපිටල්ස් කරපු හොඳම ආයෝජනය පැතුම් නිශ්ශංකව කණ්ඩායමට එක් කර ගැනීමයි. මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලිස්ට් එකේ නිශ්ශංකත් වැජබේවි. ඒ ඔහු තැබූ ට්විටර් සටහනයි. මේට හේතු වුණේ නිශ්ශංක දිල්ලි කණ්ඩායමේ පුහුණු සැසියක් අතරතුර එල්ල කරන ලද දැවැන්ත 6 පහරක්. දැල් ඇතුලේ සිදු කළ පුහුණුවීම් අතරතුර නිශ්ශංක විසින් දැවැන්ත 6 පහරක් එල්ල කර තිබුණා. එම පන්දුව ක්‍රීඩා පිටින් එපිට තිබූ ඇල මාර්ගයකට වැටී තිබුණා. ඒ නැති වූ පන්දුවක්සේ සලකා නව පන්දුවක් පුහුණුවීම් සඳහා නැවත ලබා දුන් බව කණ්ඩායමේ නායක රාහුල් සිනාසෙමින් මාධ්‍යයට පවසා තිබුණා.